කවද්ද ඔබ රජුරුවන්ගේ පුතා දැන් රජුරුවන්ගේ පුතා වුණාට දැන් හැතිරෙන්නේ කවුරු වගේද? ගොවියගේ පුතා වගේ. දැන් කවද්ද ඔබ රජුරුවන්ගේ පුතා වගේ හැතිරෙන්නේ? කවද හැතිරෙන්නේ? දැනගත්ත දවසට මේ. ඔය හිතේ ස්වභාවය මොකද්ද කියලා හරියට දැනගත්ත දවසට ඔය හිතක් විදියට හැසිරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පින්විතනේ අරියතුන් වහන්සේගේ හිත කියන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් ඒක කරන්න බෑ. මොකද අවිද්‍යාව නිසා මේ හිතට හැංගිලා තියෙන්නේ. පින්විතනේ මේ හිත જાතියක් කියලා. නැත්තම් පින්විතනේ ඔබට ලොකුම පීඩාව වෙන්න ඕන. ඔබ ඇවිල්ලා කියන්නේ ගුරු ආඳුනේ මාර ප්‍රශ්නේ. මගේ හිතට එනවනේ තණ්හාව. එහෙම කවුරුහරි කියස් තියනවාද? මගේ හිතට ආසාවක් ආවනේ. කියලා තියනවාද? එහෙම කියන්න හිතෙන්නේ නැහැ ඒක මොකද? කවුරු දැන් ඔබට කිව්වොත් මගේ හිතට ආසාවක් ආවම අනිත් අය ඈ කිව්වොත් ඔබ හිතන්නේ මොකද? මොකද ඈ ගන්න. ආසාවල එනවනේ නෑ හිතට. අමුත්තක් නෑ නේද මේක? දැන් ආසාවක් ආවා කියලා අමුත්තක් නෑ නේද? එන හිතක්ද ඔය තියෙන්නේ? ඔය මොන අවස්ථාවද ඔය තියෙන්නේ? ඔය ಜಾති අවස්ථාව තියෙනවා. ಜಾති අවස්ථාවට ආසාවක් ආවට කමක් නෑ. ಜಾතියට ආසාවක් නැත්තම් තමයි ප්‍රශ්නේ. ಜಾති ස්වභාවය නම් තියෙන්නේ හිත පින්විතනේ. ඒකට ආසාවක් ආවා කියලා කිසි ගැටලුවක් නෑ. බලාපොරොත්තුවක් ආවා කිසි ගැටලුවක් නෑ. ಜಾතිය කියන්නේ පින්විතනේ තියෙන එකක් නේ. එහෙනම් තියෙනවනේ මේ හිත විතරක් නෙමෙයිනේ මේ ඔක්කොම එකතු කළාමනේ ಜಾතිය. මේකෙත් ಜಾති හදුනා මේකෙත් ಜಾති හදුනා මේකෙත් ಜಾති හදුනා ඔක්කොම ಜಾති. ඒක නිසා අතීත අනාගත වර්තමාන ඔක්කොම තියෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආශාවල් තියෙනවා. ආශාවල් ඉෂ්ට කරන්න දඟලන්න පුළුවන්. ඔය ඔක්කොම කරන්න පුළුවන්. නමුත් හිතක් ඇවිල්ලා කිව්වොත් එහෙම මට ආශාවක් ආවා කියලා. ඒක වෙන්න බෑ කවදාවත් වෙනතනේ. අන්න ඒක වෙච්ච දවසට නම් ඔබ පුදුම වෙන්න බෑ. හිතකට ආශාවක් ආවා කිව්වොත්. ඔබට තේරෙන්න ඕනේ හිතකට ආසාවක් උපදින්න බෑ කියලා. මොකද හිත කියලා කියන්නේ ඵලයක්. ඵලයකට කවදාවත් ආසාවක් උපදින්න බෑ. ඵලයකට කවදාවත් තණ්හාවක් උපදින්න බෑ. ඵලය කවදාවත් කිසි තැනකට ඇලෙන්න විදිහක් නැහැ. මොකද ඒක ඵලයක්. ඒක හැදෙලා ඉවරයි. මේ විපාකය වගේ හරියට වෙන්නේ. විපාක. අපි කිය විපාක කියලා කියනවා කියලා. විපාක කියලා කියන්නේ හේතුව මේක හැදිලා ඉවරයි. මේකේ ආයි මොකුත් ඇමෙන්ඩ්මන්ට්ස් කරන්න බෑ. මොකුත් වෙනසක් කරන්න බෑ. මේකට කෑලි අමුණන්න පොඩ්ඩක් වෙනස් කරන්න, රවුම් කරන්න, ගුලි කරන්න ඔය මොකුත් කරන්න බෑ මේකට මේක. දැන් හැදිලා ඉවරයි. කර්මයට තමයි වෙනස් කරන්න පුළුවන් විපාකයට වෙනස් කරන්න බෑ. ඒකයි මේකට විපාක කියලා කියන්නේ පෙඟදෙන. විපාක කියලා කියන්නේ පෙඟදෙන ආයි ජනිත කිරිල්ලක් නෑ. හැදිලා ඉවරයි. කර්ම පාකයි විපාකයි මේකේ තියෙන අවීතිය යන විපාකයක් මේ තියෙන්නේ. මට පොඩ්ඩක් උදව් කරන්න බැරිද මේක චාතුම් මහ රාජිකයට වගේ වෙනස් කරලා දෙන්න. බැරිද? මොකද කියන්නේ? පුළුවන්ද බැරිද? බෑ. හේතුව මොකද්ද මේකද? හැදලා ඉවරයි. මේ විපාකයට පුළුවන් ද බලාපොරොත්තුවක් තියන්න මා චාතුම් මහ රාජික වෙත්වා කියලා. බෑ. හැදලා ඉවරයි. වෙනසක් කරනවා නම් හැදෙන වෙලාවේ වෙනසක් කරන්න පුළුවන්. මේ හැදෙන්න තියෙන විපාකය චාතුම් මහ රාජිකයට යත්වා කියලා යවන්න යමක් කරන්න පුළුවන් කොතනද මේකට? අවිද්‍යාව තණ්හා නිසා පීඩාව හැදිලා මොනව වෙනවද? අபிසංකාර වෙන අවස්ථාවක් තියෙනවානේ. ඔන්න ඔය අபிසංකාර වෙන අවස්ථාව. අபிසංකාර වෙන පස්සේ භව. භව කියලා කියන්නේ මොකද්ද? මෙයා තමයි හදන්නේ කාරණාව වෙනත. එහෙනම් භව වලට කලින් තියෙනවා අபிසංකාර. එහෙනම් අபிසංකාර අවස්ථාව වෙනකොට තීන්දුව අරන් තියෙන්න ඕනේ කොහෙද යන්නේ කියලා වෙනත.
එතෙන්දි ගත්තනම් මෙයා වෙනස් කරන්න තිබ්බා. නමුත් දැන් මේක හැදුනට පස්සේ පුළුවන් වෙනස් කරන්න බෑ. මොකද මෙයා ඵලයක් වෙනතන. හේතු ටිකෙන් පුළුවන් වෙනසක් ඇති කරන්න. නමුත් ඵලයද හැදුනට පස්සේ ඵලයට වෙනසක් කරන්න බෑ වෙනත. ඵලයට මොකක් බලාපොරොත්තුවක් නැහැ. ඵලය කියලා කිව්වේ හේතු ටික නිසා විද්‍යමාන වෙච්ච එක. එහෙනම් ඔය හිත ගැන පොඩ්ඩක් අවබෝධයට ගන්න බෑ. මොකද්ද ඔය හිත මොකද්ද ඔය જાතිය කියලා. අපි පටන් ගන්නකොට කතා කළේ ඔය જાතිය ප්‍රමුඛ වෙලා තියෙන නිසා අපෙන් හිතන්නේ ඔය හිතත් කාලා දානවා. ඔය ගතත් කාලා දානවා. ඔබ මේක අවබෝධ කරගෙන ඔබ ඉස්සරහට යනවා. ඔබගේ දරුවෝ මේක අවබෝධ කරගත්තේ නැත්නම් ඒකුන් උදේ ඉඳලා රැ වෙනකම් මොකද කරන්නේ? හිතත් කාලා දා ගන්නවා. ගතත් කාලා දා ගන්නවා. ගත කාලා දාගත්තොත් නම් ඔය ස්පෙයා පාර්ට් එකක් හරි අරන් හදා ගන්න පුළුවන් කියලා හිතමු දැන්. හිත කාලා දාගත්තොත් මොකද වෙන්නේ? එන්න මේවා ගොඩ ගහගත්තු ඔක්කොම අරන් යන්න වෙනවා අපෙන්. ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ පින්විතනේ මේ හිත පරිස්සම් කරගන්න. හිත පරිස්සම් කරන්න තියෙන්නේ පින්විතනේ ඔබ පුළුවන් තරම් ධර්මයේ ඉන්න. ධර්මය කියලා කියන්නේ පින්විතනේ ලෝක සත්‍ය අවබෝධයේ ඉන්න. එච්චරයි. 아무තු එකක් ගන්න එපා ඔළුවට පින්විතනේ ලෝක සත්‍ය අවබෝධයේ ඉන්න. දැන් අපි කතා කළේ ඵලයකට කවදාවත් බලාපොරොත්තු තැබිය නොහැක. බලාපොරොත්තුවක් ඉපදිය නොහැක ඵලයක් තුල. ඔන්න ඕක ගැන හිතලා බලන්න පින්විතනේ. දැන් ඕකේ කවුද දැන් මොකද්ද හිතන් තියෙන්නේ මං ගැන ඕකේ? මන් නිවන් දැක්කා මට සතුටුයි මොකද ඒ මොකද්ද පින්විතනේ? දැන් මට තියෙන ගැටලුව ඒකයි පින්විතනේ. දැන් ඔබ ධම්මනිකාර කරගෙන යනකොට ඔබට කොහොමද මට තේරෙන්නේ නැහැ කොහොමද හිතන්නේ මාත් දැන් උත්සාහ කරනවා පින්විතනේ. මං නිවන් දකින්න වගේ එකක් කළා බලන්න. මොකද එහෙම අත්දැකීමක් නැති නිසා. කොහොමද පින්විතනේ ඒක උපදින්නේ එහෙම එකක්. දැන් ඔබට කියනවා ඔන්න ලෝක සත්‍ය. මොකද්ද ලෝක සත්‍ය එකක් කියමු අපි. ඵලයකට තණ්හාවක් ඉපදිය නොහැක. ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැහැ ඵලයකට. ඒක ඵලයක්. හේතු ටිකක් නිසා විද්‍යමාන වෙච්ච ඵලය මේ තියෙන්නේ. ඒකට බලාපොරොත්තු තියන්න බෑ. මොකද හේතු එකතු වෙන තැන ඵලය හිටියේ නැහැ. බලාපොරොත්තු තියන්න. සහ ඊළඟට ආයේ හේතු එකතු වෙන කල මේ ඵලයේ ඉන්නෙත් නැහැ. එකයිද? එහෙනම් ඵලයකට බලාපොරොත්තු තැබිය නොහැක. ඔන්න ඕක ඔළුවට අරගෙන ඕක ගැන හොඳට හිතන්න බෑ. ඕක ගැන හිතනකොට මට කියන්න කොයි වෙලාවද එන්නේ කියලා මට ප්‍රීතිය. මට ප්‍රීතියක් එනවා නම් දැන් ඔය මොකක් ගැනද ඔය හිතන්නේ? ඔය දැන් මට මොකද්ද වෙන්නේ? මට හරි සතුටුයිනේ. ඔන්න ඕක හිතෙනවා මේ. කරන්න කිව්වේ එකක් කරන්නේ තව එකක්. මට හොඳටම විශ්වාසයි පින්විතලි මේ කරන්න කියන දේ කරනවා නම් ඔබ දවසින් දවස නිවිල යනවා. නමුත් ඔබගේ හිතේ ලොකු පීඩාවක් තියෙනවා නම් පින්විතලි මම කොහොම හරි නිවන කරගන්න ඕනේ මම කොහොම හරි නිවන කරගන්න ඕනේ කියලා දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් මම නිවන් දක්වන්න උත්සාහ කරනවා පුළුවන් තරම්. ඒක නෙමෙයි අපි ඔබට එදා ඉඳලම කියන කාරණාව තියෙනවා මම නිවන් දක්වන්න නෙමෙයි ධර්මය අවබෝධ කරගන්න එච්චරයි කරන්න තියෙන්නේ. මොකද හේතුව පින්විතලි ධර්මයේ තියෙන හිතේ ಜಾතිය හැදෙන්නේ නැහැ. ධර්මයේ නැති හිතේ ಜಾතිය හැදෙනවා. ඒකයි කාරණාව. මේ හිත වෙනමනේ හැදෙන්නේ. ඒක මේ හිත හැදෙන වෙලාවේ ඒකේ ධර්මයේ තියෙනවා නම් ඒ කියන්නේ පින්වතුනි කුසල මූල පච්චයා සංකාර කියලා නම් ඒ හිත පටන් ගන්න පින්වතුනි. කුසල මූල වලින් නම් පටන් ගන්න. මොකද වෙන්නේ? දැන් ඒකේ ඔය කියන ගින්න හැදෙන්නේ නැහැ පින්වතුනි. ඒක නිසා ඔබ විසින් කළ යුත්තේ
ධර්මය අවබෝධ කිරීම පමණි. භගවත් ගීතාවෙත් ඔක හොයාගත්ත හැකි වෙනවා. කර්මන්නේ වාදි කාරස්තේ මාපලේසු කදාචන. මා කර්ම ඵල හේතුර් භූර් මාතේ සංගෝස්ත්ව කර්මනේ. කර්මන්නේ වාදි කාරස්තේ මාපලේසු කදාචන. තොපට ඵලයේ පිළිබඳ කිසිදු අධිකාරීත්වයක් නොමැත. කල හැක්කේ හේතු එකතු කිරීම පමණි. එහෙයින් ඵල පිළිබඳ බලාපොරොත්තු වන්නේ නොවව්. හේතු එකතු නොකරන්නෙක්ද නොවව්. ඵල පිළිබඳ බලාපොරොත්තුෙන් ඉන්නත් එපාලු. ඒ වගේම ඵලේ වැඩන්න එනම් මම අල්ලලා දානවා කියලා හේතු එකතු නොකරන්නෙක්ද නොවව්. ඒ කියන්නේ හේතු එකතු කිරීම කළ යුතුය. ඵල පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. දැන් භගවත් ගීතාවේ ඔය කාරණාව කියන්නේ ආත්මය සම්බන්ධ කරලා නෙවෙයි. ඒ ටික අපි අයින් කරලා ගත්තොත් එහෙම ওই ටික ඔක්කොම අරන් මේකට දාගන්න පුළුවන්. මොකද ඵලය යනු බලාපොරොත්තුවක් ඇත්තක් නොවේ. හේතුන් සැකසෙන කල්හි ඵල විද්‍යමාන වේ. හේතුන් වෙනසෙන කල්හි ඵල විද්‍යමාන නොවේ. මේ ස්වභාවය ගැන හොඳට අවබෝධයට ගන්න වෙනවා. ඔබ මේ හිතේ තියෙන ඇත්ත ස්වභාවය මානසිකාර කරන්න. ජාතිය නම් ඔබට මානසිකාර කරන්න ඕනේ. ජාතියේ තියෙන ඇත්ත ස්වභාවය මානසිකාර කරන්න. ජාතිය හටගන්නේ මෙහෙමයි. ජාතිය නිරුද්ධ වෙන්නේ මෙහෙමයි. අවිද්‍යාව නිසා තණ්හා හරහා ජාති හටගන්නවා. අවිද්‍යාව නිරෝධයෙන් තණ්හා නිරෝධ වෙන නිසා ජාති හටගන්න එක නතර වෙනවා. හටගන්න එක නතර වෙනවට කියනවා නිරෝධ වෙනවා කියලා. මොකද මේක ක්‍රියාවලියක්. ක්‍රියාවලිය රෝධ වෙනවා, නිරෝධ වෙනවා. ක්‍රියාවලියක් උදා වෙනවා, වැය වෙනවා. වැය වෙනවා කියලා කියන්නේ උදා වෙනවා, වැය වෙනවා කියලා ගන්න එපා. ගන්නවනේ කොහොමද? උදා වෙනවා, වැය වෙනවා. ආපස්සට මෙන්න. උදා වෙනවා, වැය වෙනවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? දැන් මේ ඉස්සරහට යන්නේ එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන එකක් හැදිලා. හැද ගන්න අනික් ක්‍රමයට කොහොමද? උදා වෙනවා, වැය වෙනවා. හෙවත් උදා වෙන එක නතර වෙනවා. නේ? උදා වෙනවා, උදා වෙන එක නතර වෙනවා. වතුර මල එහෙමයි නේද මේක? වතුර මල එහෙමනේ. උදා වෙනවා, උදා වෙන එක නතර. ඔබ දැන් වතුර මල උඩටම විදිනකොට ඔබ දකිනවා මේ උදා වෙනවා කියලා. ඊට පස්සේ ටැප් එක වැහුව ගමන් මොකද වෙන්නේ? මේම අඩු වෙනවා දැකලා තියෙනව නේද මේකද? ඒ කියන්නේ උදා වෙන එක නතර වෙනවා මේකද? උදා වෙනවා, උදා වෙන එක නතර වෙනවා. ඔක තමයි වැය වෙනවා කියලා කිව්වේ. එහෙනම් උදා වෙනවා, වැය වෙනවා. දැන් වතුර මල්ලේ උදාහරණ මම ගත්තට දැන් හිතන්න එපා හිත උදා වෙනවා ඒක වැය වෙනවා පොඩ වැය වෙලා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැලුණා සංකාර හැලුණා සංඥා එහෙම යනවා කියලා හිතන්න එපා. හිතුවේ නෑ නේද එහෙම? මොකද පින්වතුනි පර්ෆෙක්ට් උදාහරණ ගන්න බෑ මේ ලෝකේ. මොකද නිවනට අපි උදාහරණ දෙන්න හදන්නේ මොනවෙන්ද? ලෝකේ තියෙන දේවල් වලින්. ඒක කිසිම උදාහරණයක් තක්කෙටම හරියන්නේ නැහැ කිසිම දෙයකට. ඒක නිසා ප්‍රවේශමට ගන්න. එහෙනම් දැන් මොකද උනේ? හේතු තියෙන නිසා උදා වුණා,
හේතු නැති වෙනකොට උදා වෙන එක නතර වුණා. දැන් ඔය සංකල්පෙම ගිහිල්ලා බලන්න පිටින් මේ රූපේ දිහා. මේ රූපේ කියන්නේ මොකද්ද? හේතු තියෙනකොට උදා වුණා, හේතු නැති වෙනකොට උදා වෙන එක නතර වුණා. මේක ඇතුලේ තියෙන පිටින් ඔන්න ඔය process එකමයි. හේතු තියෙනකොට උදා වුණා, හේතු නැති වෙනකොට උදා වෙන එක නතර වුණා. මේ හැම එකක්ම එකක් නෑර පිටින් අනිත්‍යයි. අන්න ඒව ඔබ දකින්න. මම ඔබ පැත්තකින් තියන්න ෆෙදර. ඔය ඒකයි ඔබට මේ කියන්නේ. නැත්තම් ඔබට විකාර වෙයි ඔළුවෙන් හිතන. දැන් විකාර වුණාට පස්සේ ඊට පස්සේ ඔබ කියයි විකාර උනේ මක් වෙලා කියලාද? පනාලා කියලා. ඒක වැරදි නෙවෙයි නේද? එහෙනම් අපිත් විකාර වෙන්න එපා. ඕනේ කෙනෙක් විකාර වෙන්න පුළුවන්. ඉතින් ඒකට මට වග කියන්න බෑ. මං කිව්වහම බත් කන්න කියලා එකෙක් ගිහිල්ලා වහ කාලා ඉතින් ඒක මැරුණාට පස්සේ මම මොකද කරන්නේ දැන්? කිව්වේ බත් කන්න නම් ඉතින් බත් තමයි කන්න ඕනේ. ඒක නිසා බෙන්ගතනේ මේක හරියටම කරන්න ක්‍රමයක් තියෙනවානේ. අන්නේ ක්‍රමයට කරන්න බෙන්ගතනේ. කල් ගියාට කමක් නැහැ. මැරුණොත් නෝබල් හાર્ට්ස් හදලා තියෙන්නේ. මරණයටවත් බය වෙන්න එපා බෙන්ගතනේ. දැන් ඔක්කොටම දැන් ඔබ දැන් ඒවා ඔබමනේ හදලා යන්නේ. ඔක්කොම ඒවා වියදම් කරලා ඒ ඔක්කොම කරලා ගොඩනැගිලි හදලා ඔක්කොම කරලා යනවා. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකද්ද? මැරිලා ආපහු එන්න. මැරිලා මිනිස්සෙක් වෙන තරමටවත් පින් කරගෙන තියෙනවනේ මේ වෙනකොට පෙඟත. කියන මනුස්ස භවයට හානියක් වෙන්නේ නැහැ නේ. දිව්‍ය ලෝකේ යන්න හදුවොත් එහෙම එපා කියන්න. හදිස්සියක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හදිස්සියක් වෙන්න ගිය ගමන් ආයි අර පීඩාව ගහනවා පින්විතනේ ඔළුවට. මට නිවන් දකින්න ඕනේ නැහැ. මට නිවන් දකින්න වෙන එකක් නැහැ. ඕම එකක් ගහනවා ඔළුවට පින්විතනේ. මට කියන්න ඔබ ඔන්න දැන් ඔබ අද මේ බණ ටික අහලා ගෙදර ගිහලා අංශ භාගය හැදුනා. මොකද්ද ඔබ කරන්න ඕනේ? භාගයයිනේ අංශ අනිත් තව අංශයක් තියෙනවනේ. මොකද්ද කරන්න ඕනේ? පින්විතනේ ඔබ සත්‍ය අවබෝධ කරන්න. කකුල ගැන නෙමෙයි දැන් කකුලක් උස්සන්න බෑ. ඒක ගැන නෙමෙයි පින්විතනේ හිතන්න තියෙන්නේ. ඔබ සත්‍ය අවබෝධ කරන්න. එතන සත්‍ය කියලා දැන් මේ අපි නිකන් කතා කරමු. අද බොහොම සරලව එකක් කතා කරපු එකක් තියෙන්නේ මොකද්ද? හිත කියන්නේ ඉෆෙක්ට් එකක් නම් ඉෆෙක්ට් එකකට කවදාවත් බලාපොරොත්තුවක් තියන්න බෑ. ඔන්න ඕක. ඒක ඇතුළට පින්වතුනි මට මොකද්ද වෙන්නේ? මම නිවන් දකින්නේ නැද්ද? අයියෝ මොකද්ද මේ වෙන්නේ යන්නේ? එහෙම එකක් නෑ මේක ඇතුළේ පින්වතුනි. ඔබ ඔය හිත ගැන පරිස්සම් වෙන්න පින්වතුනි. ඔය හිතට ඕන්ට වඩා පීඩා දෙන්න එපා. ඒකයි මම ඔබට කිව්වේ. එදා පොය දවසෙත් කතා කළේ ඒකයි පින්වතුනි. ඔය හිතට පීඩා දීලා ඔය හිත නිකන් පින්වතුනි නිකන් අර ගින්නට අහු කර රත් කරපු කඩදාසි කොලයක් වගේ පින්වතුනි. නිකන් කොයිදාර කුඩු හැලිලා යනවා ඒකේ. ඒ තරම් ඔබට වද දීලා තියෙන පින්වතුනි ඔය හිත වලට. අර ලෝකයා කියපේවා කරන්න ගිහිල්ලා පුදුම පීඩාකාරී තත්ත්වවලට පත් කරගෙන තියෙනවා. ඒක නිසා දැන් ඔය හිතේ ඉන්න ඔය හැදෙන ඔය જાතියට ඕනේ වෙන කොහොම හරි රහත් වෙන්න. අනගාരിക වෙලා අනගාരികා වෙලා එන්නත් එපා රහත් වෙන්න. මෙහෙ එන්න මක් වෙන්නද වෙනතනේ? ධර්ම අවබෝධයටපත් වෙන්න. ධර්ම අවබෝධයටපත් වෙන්නයි එන්න ඕනේ. ධර්ම අවබෝධයටපත් වීම තුළ පින්වතුනි වෙන ටිකක් වෙයි. ඒක එසේ වෙත්වා. හැමතිස්සෙම ධර්ම අවබෝධයටපත් වෙන්න උත්සාහ කරන්න. හිත කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. එච්චරයි. මේ ඇත්තටම පින්වතුනි මේ සුද්ධන්ට අර මේ කතා කරනවා නම් අපි කතා කරන්නේ ওই මාර්ගඵල ගැන. ඒ මොකක් කතා කරන්නේ? දැනගෙන આવොත් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් මොකක් කතා කරන්නේ? ඒගොල්ලන්ට කියන්නේ එකම දේ තමයි මොකද? ඔයගොල්ලෝ ඒක දන්නේ නැහැ නේද? ඒගොල්ලෝ දන්නේ නැහැ මාර්ගඵලයේ මොකක් ගැන දන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන්ට කියන්නේ මොකද්ද? මෙන්න මේක තියෙනවා හිතලා බලන්න.
දැන් ඒගොල්ලෝ හිතනවා ඒක නෙච්චරයි කරන්නේ වෙන මොකුත් නැහැ. ඒ ඇහුවොත් එහෙම මේක හිතුවට පස්සේ මක් වෙයිද? හිතලා බලන්න. එහෙනම් අපි සයන්ස් ඉගෙන ගන්න ගිහිල්ලත් එහෙමනේ කළේ. නමුත් අපි සයන්ස් ඉගෙන ගන්න ගිහිල්ලා අර විභාගයක ඔළුව තියාගෙන වැඩ කරා නම් මොකද උනේ මේකතනේ. දැන් අපි විභාගය දැන් F = MA ඉගෙන ගත්තා. F = MA තේරුම් ගන්න දැන් තියෙන්නේ. මේක තේරුම් ගන්න ගිහිල්ලා මේකතනේ එකපාරට හිතනවා නම් එහෙම දැන් මම විභාගේ පාස් වෙන එකක් නැද්ද මන්ද? මේක තමයි මේක මතකුන් නැත්තම් විභාගේ ෆේල් වෙනවා. ඔය ටික ගත්තොත් එහෙම දැන් ඔය කතා කරන්නේ කවුරු ගැනද? දැන් කතා කරන්නේ මං ගැන. දැන් ටීචර් අවබෝධයට ගන්න කිව්වේ මොකක් ගැනද? F = MA ගැන. F = MA ගැන අවබෝධයට ගත්තා නම් අර මට විභාගෙදී මොකද වෙන්නේ කියන එකට උත්තරයක් ඒකේ තියෙනව නේද මේක? F = MA ගත්තෙම නෑ ඔළුවට. මට විභාගෙට මොකද වෙන්නේ කියලා හිතනවා. දැන් විභාගෙදී මොකද වෙන්නේ? අන්න ඒකයි වෙන්නේ. දහමෙත් ඔහොම තමයි. මේ මූල ධර්මයේ අවබෝධ කිරීමයි ඔබ සතු කාර්යය. ඔබට කුමක් වේද යන්න නෙමෙයි. මේ මූල ධර්මයේ අවබෝධ කරන්න. අඩුම තරමේ පින්වතුනි නිකන් ඔබ වැලි මලුවක හරි භාවනා කරන වෙලාවට නිකන් පොඩි නිකන් මානසික සහනයක් ආවා කියලා හිතන්න. ඔවා පස්සේ එලවන්න එපා පින්වතුනි. ඒක කරන්නද කිව්වේ? මට නම් ඇවිල්ලා කියන්න එපා මම මේක හොඳට වඩාගෙන යනකොට මට පුදුම සතුටක් දැනෙන්න පටන් ගත්තා. දැන් මට අහන්න හිතෙනව නේද? බල ඕක කරන්නද කිව්වේ කියලා. සතුටක් දැනෙන්නද කිව්වේ මේ සත්‍ය අවබෝධ කරන්නද කිව්වේ කියලා.